ස්ටෝරි එක. සියලුම සම්භාවනීය අමුතනින් අවසරයි. ඒ වගේම අපිට නිදුක් නිරෝගී කරමින් ඉන්න අපිට ජීවිත දාණය දෙන වෙදදුරු ඔබ සමගින් අවසරයි. අනිකුත් සියලුම ආරාධිත අමුතන් සහ ඔබ සියලු දෙනාගෙන් අවසරයි. ආරාධනය ලැබෙද්දී අනේ මට මේ ජීවකවරුන්ට කතා කරන්න ලැබෙනවනේ කියලා. දැන් බලද්දී මේක සම්භාවනීය නොයෙකුත් ක්ෂේත්‍රවල අයකින් සමන්විත සභාවක්. ඒතර ඒක තවත් වාසනාවක් වෙනවා. මම සිංහල එහෙම නැත්නම් හෙළවෙදකම ගැන අද කතා කරන්නේ නැහැ. මොකද මා සතු දැනුම ඒ ගැන අඩුයි. මට බටහිර වෛද්‍ය විද්‍යාව ගැන කතා කරන්න පුළුවන් හේතුව අද මේ මයික්‍රොෆෝනේ ඉස්සරහම කතා කරන්නේ හෙළවෙදවරුන්ට බටහිර විද්‍යාව දැනගත්තු ඒ වෙස්ටර්න් මෙඩිසින් වලින් ආభాෂය ලැබපු පශු වෛද්‍යවරයෙක් විදිහට. සමහරව දන්නේ නැහැ මම පශු වෛද්‍යවරයෙක් කියලා. නමුත් මම පශු වෛද්‍යවරයෙක්. ඒතර ඒ වගේමයි මම ඒ කියන බටහිර විද්‍යාව උගන්වමින් ඉන්න කෙනෙක්. ලංකාවේ සියලුම මෙඩිකල් ෆැකල්ටිස් වල මම ගෝලෙ ඉන්නවා. එළියට ආපුවයි. ඒ නිසා මේ බටහිර විද්‍යාව එක්ක මට තියෙන බැඳීමක්. දැන් එතන පොඩි ගැටීමක් තියෙනවානේ. මට තියෙනවා බැඳීමක්. මගේ බැඳීමයි ගැටීමයි දෙකම කියලා යන්න තමයි ආවේ. හිතාගෙන ආවේ. ඒත් අපිට පුළුවන් ගැටුම් රහිතව මේක අරගෙන යන්න. මොකද දැන් අපි සුද්දන්ගේ උගුලට හිර වෙලා ඉවරයි. අපි මේ උගුලෙන් ගැලවිලා කියලා හිතන නරකයි. මම ඒකට හේතුව පහදන්න. හිතවතුනි අපි ඉන්නේ හරි ඉක්මනට පරිණාමය වෙන යුගයක. ඒ පරිණාමයේ මානව පරිණාමය අසකට රිංගලා තිනවා. උපකරණ තුලට රිංගලා තිනවා. තව හොඳටම දන්නවා පුංචි ළමයෙකුට ස්මාර්ට්ෆෝන් එකක් දුන්න ගමන් ඒ ළමයා කොච්චර වේගෙන් YouTube ගිහලා බලනවද කියලා. අපේ කාලේ අපිට CD එකක් දාලා බලන්න තේරෙන්නේ නැහැ. මේක වේගවත්. අපි වේගය ඉස්සෙල්ලා ඔළුවේ තියන් ඉන්නවා. ඒ වේගය ඇතුලේ අපි ස්ලෝ වුණොත් අපි අපේ හිමින් වේගයක් අරගෙන ගියොත් අපි මේ පරිණාමික ක්‍රියාවලින් හැලෙනවා. ඒ සරලව කිව්වොත් ලෝකේ ගෝලීයකරණයෙන් අපි මිදෙනවා. පැත්තකට විසිරලා යනවා. ඒ නිසා අපි මේ දැනුම් දෙකම කොලැබරේට් කරන්න ඕනේ. දැන් මේක ලස්සනට කරගෙන තියෙනවා චයිනා. ඒ කියන්නේ මේගොල්ලෝ මේ පාරම්පරික මේ දැනුම සහ නූතන දැනුම එකට අනලා මික්ස් කරලා මේක ලෝකෙටත් දෙන ගමන් තමයි තියෙන්නේ. මේක වේගෙන් කරමින් ඉන්නවා ඉන්දියාව. දැන් අපිට මේ පසුබෑම වෙන්නේ තියෙන්නේ ඇත්ත කතාව කළු සුද්ධ නිසා. අපේ සමාවෙන්න මගේ භාෂාව මම කැමති විදිහට අසුරවනවා. මොකද මේ නැත්තම් අපිට දැනෙන්නේ නැහැ. අපේ උන්ට තියෙන පොඩි කැසිල්ලක් පාරම්පරික වෛද්‍ය විද්‍යාව හෝ පාරම්පරික දැනුම අඩු ගෝත්‍රිකවාදී නොදියුණු මානසිකත්වයක් සේ දකින්න අපේ පොඩි අමාරුවක් ඔළුවේ අමාරුවක් තියෙනවා. මේ ඔළුව අමාරුව ආවේ අපි නොසැහෙන 1505 ඉඳන් අපි නොසැහෙන්න ඔය යටත්විජිතකරණයෙන් බැට ගහපු නිසා. ඒක එසේ මෙසේ සෙල්ලමක් නෙමෙයි. ඔබ හිතන්න එපා සියවස් ගණනක් වෙනත් සංස්කෘතීන් අපේ හිසමත පැටවෙද්දී අපි නිවහල වෙයි කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ සංස්කෘතිය වල තියෙන කරුණු හරපද්ධතියෙන් අපිට විසරණ වෙනවා. ඒවට අනුගාමිකව ෆලෝවර්ස්ලා ඒගොල්ලෝ හැදෙනවා. ඒක නතර වෙන්නේ නැහැ. ඒකයි පාවදිදී අපේ මය මරාගෙන අපේ මය කපාගෙන මේ ඉස්සරහට යන ගමන තාම නැතිලා නැත්තේ. එතකොට දැන් අපි කරන්න ඕන මේ දැනුම් පද්ධතියෙන් දෙක අතර ගැටණයක් නැතිව මේක අරගෙන ගියොත් අපිට මේ හිලවදකමේ තියෙන වටිනාකම ඊළඟ පරම්පරාවලට ගෙනියන්න පුළුවන්. නැත්තම් ඔබට මම අද කියලා යනවා. මේ පිරිස මේ ඉන්න ඒ සාම්ප්‍රදායික දැනුමට ගරහන පිරිස කොහොම එකතු වෙලා මේක නෂ්ට කරලා දානවා. මොකද ඒගොල්ලන්ගේ බලය වැඩි. ඒගොල්ලන්ගේ බලය වැඩි අපි පිළිගන්න ඕනේ සර්. අපි අපේ බලය අඩු කරගත්තා එක තැන්වලදී මම ඒක කියන්නේ සූදානම් වෙන්නේ නැහැ කතාව විද්‍යාස්ක නිසා. නමුත් ඒගොල්ලන්ගේ බලය වැඩි. ස්වාමීන් වහන්සේ මේ බටහිර සුළඟ ප්‍රබල වැඩි.
මේ බටහිර සුළඟ උපහාසලට මේ එන AC එකකින් පවා එන්නේ බටහිර සුළඟ. මේ අපේ දේවල් නෙවෙයි. දැන් අපි අපේ නොවන දේවල් වට කරගෙන තමයි අපේ දේවල් රැකගන්න මේ උත්සාහයක් ගන්නෙ. එතකොට අපේ බලය ස්වභාවිකව අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපි උපක්‍රමශීලී විය යුතුයි මේ වෙලාවේ. අපි උපක්‍රමශීලී වෙලා දුරදක්නා නුවණින් වැඩ කළේ නැත්නම් ඉක්මනට අපි අපේ වල කපා ගන්න දවස් වැඩි ආතක නෙවෙයි. දැන් අපි මේ හිතමු. අපි අහලා තියෙනවා අපේ රට සහලින් ස්වයං පෝෂිත වුණා. අපි පිට රටවලට මෙහෙම හාල් පැටවුවා, වී පැටවුවා. ඒ කාරණා ඇත්ත. ඒ තමයි අපේ පාරම්පරිකව තිබ්බ කෘෂි කර්මයේ අපි නෙලාගත්තු ඵලය. ඔබ හිතන්න එපා යටත් විජිතවාදීන් අපේ රටට ඇවිත් අපිට ආදරයට මේ තේ පොල් රබර් වැවුවා කියලා. මෙයා අපිට ආදරයට වැවුවේ නෑ. ඒගොල්ලන්ගේ ගොවිපළ අපි. යටත් විජිතවාදීන්ගේ ගොවිපළ මේ තිබ්බේ. නැතුව මේක ඒගොල්ලන්ගේ නිජ බිමක් කරගන්න ආව නෙමෙයි. මේකේ soil composition එක මේ අනිත් හැමදේම මේගොල්ලෝ හොඳට බැලුවා ඇනලයිස් කරා රයිට් මේක හොඳයි පුරුදුව වන්න. කෝපි වැවුවා. කෝපි වලට පොළ වලට ලෙඩක් ආව කියලා තේ වැවුවා. නැතුව අපිට ආදරයට ගාව නෙමෙයි. පස්සේ මේගොල්ලන්ට ටික දාලා යන්න උනා. එතකොට ඉතින් පැලගලවගෙන යන්නේ ඒව ටික තියලා යන්න උනා. ඒව ට්‍රාන්ස්පෝර්ට් කරන්න හදපු ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක තියලා යන්න උනා. ඒගොල්ලෝ හදපු නීති පද්ධතිය තියලා යන්න උනා. හැබැයි මතක තියාගන්න ඒ අපේ මධ්‍ය කඳුකරේ ජල උල්පත් මධ්‍ය කඳුකරේ ජල පෝෂක ප්‍රදේශ ඔක්කොම ටික ඒක තිබ්බ සියලු සාරය ඒ අයගේ වගාවන් පෝෂණය කරගන්න උවමනා විදිහට විනාශ කළා තමයි කිව්වේ. අන්න ඒ හින්දා තමයි දැන් බී වෙන්නේ නැත්තේ. මේක දිග කතාවක්. අන්තිමට අපිට තේ පොල් රබර් නැතුව බැරි වුණා. දැන් මෙහෙමයි. දැන් මේවට විරුද්ධව කතා කරන්න යන්න එපා. මොකද හේතුව දැන් අපි ඒ වගේ තමයි ජීවත් වෙන්නේ. දැන් අපි හිතන නරකයි ලංකාව කියන්නේ බොහෝ රටවල් දන්න මාර රටක් කියලා අපි හිතන නරකයි. මේ රට දන්නේ හිතවතුනි මේ රට මිනිස්සු දන්නේ පොඩි කරුණු ටිකක් නිසා. තේ ටිකක් වෙන රටක් කියලා දන්නවා. සමහර අය සිලෝන් ටී කිව්වම දන්නවා. සිලෝන් ටී කොහෙන්ද එන්නේ ලංකාවෙන් කියලා දන්නේ නැහැ සමහර අය. ඊළඟට මීට කලින් දැනගෙන හිටියා ක්‍රිකට් ගහන මිනිස්සු ටිකක් ඉන්නවා. දැන් ඒකත් නැහැ. ඊට පස්සේ දැනගෙන හිටියා මේ ඔය බණ්ඩාරනායක මහත්තයාගේ යුගයේදී ආසියාවේ ඉරිදී සිනු අන්නේ වගේ අන්වර්ථ නාම වලින් එහෙම දැනගෙන හිටියා. දැන් තියෙන්නේ බොහොම පොඩි අයිඩෙන්ටිෆිකේෂන් ටිකක් අපිට තියෙන්නේ ලෝකයේ හමුවේ. ඒක අපි මොකද කරන්නේ? දැන් ඔබ වහන්සේලාට මම මේ මෑතකත් මට අස්ගිරියේ කතා කරන්න ලැබුණ වෙලාවක මම කිව්වා ස්වාමීනි මේ රටේ දැවැන්තම අර්බුදය ත්‍රස්තවාදය නෙවෙයි සමාජවාද ත්‍රස්තවාදය. දැන් මේවට ගෙවීම් කරවලා ෆේක් කමෙන්ට්ස් දාන්න ෆේක් account හදන්න ඒ පිරිස පත් කරලා ඉවරයි. දැන් යంత్ర මන්ත්‍ර තන්ත්‍ර කියලා තුනකින් වැඩ ගත්තා. හෙළ වෛද්‍ය විද්‍යාවත් හෙළ විද්‍යාවත් සියල්ල දැනගත්තු කෙනෙක් තමන්ගේ ડોකියුමන්ටරි එක තමන්ගේ වීඩියෝ එකක් Facebook දැම්මොත් ඒවට වැටෙන කමෙන්ට් එක බලන්න. එතකොට අපේ උරුමයක් අපි කොහොමද ප්‍රොමෝට් කරන්නේ? එහෙනම් මේ උරුමයේ ලෝකෙට අරගෙන යන්න මේකට උරුමනයි රාජ්‍ය මැදිහත් එක්ක හඬනගා කියන්නේ අපේ නායක කාරකාදීන්ට මේ ෆේක් චරිත මේ ෆේක් account වලින් වැටෙන සමාජ දූෂණය වළක්වන්න කියලා මම දැක්ක මේ ළඟදී මත්ද්‍රව්‍ය වලට විරුද්ධව කෙරෙන ඇත්තටම හොඳ දේවල් ඒ වගේ දැන් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ සාමාන්‍ය අපේ සමාජ සදාචාරය අපේ තියෙන අතීත ශ්‍රී විභූතිය අපේ තියෙන උරුමයන් මේවට විරුද්ධව වැටෙන කමෙන්ට්ස් මේ සමාජ මාධ්‍යවල මේ පළවෙන දේවල් වලට ඉතා ඉක්මනින් ඇක්ෂන් එකක් අපි නොගත්තොත් මම විශ්වාස කරනවා මෙතන මේ කියන කාරණේ අපිට අනාගතේ කියාගන්න බැරි වෙනවා මේ ඇක්ෂන් එක ගත්තේ නැත්නම් හේතුව බොහෝ අය දන්නේ නැහැ සමාජ මාධ්‍ය ගැන. දැන් අපි මේක දන්න නිසා අපි දන්නවා මේක ඇතුළේ තමයි මේ කැළඹීම තියෙන්නේ. ස්වාමීනි දැන් සමාජ මතය නිර්මාණය වෙන්නේ ෆිසිකලි නෙවෙයි. දැන් සමාජ මතය නිර්මාණය වෙන්නේ එළිය සමාජයේ නෙවෙයි සමාජ මාධ්‍ය ඇතුළේ. ආණ්ඩු හදන්නත් පුළුවන් ආණ්ඩු පන්නන්නත් පුළුවන්.
හොඳ චරිතයක් විනාශ කරන්නත් පුළුවන්. විනාශ වෙලා ඉන්න චරිතයක් හොඳ කරන්නත් පුළුවන්. මේක හරි බරපතල තත්ත්වයක්. මම දැක්කා එක විද මහත්තයෙක් එතුමාගේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයෙන් ලෙඩ හොඳ කරන අවස්ථාවක් වීඩියෝ එකකට දාලා තිබුණා. එතුමට දැනලා තිබුණු බැනින්ද? ඒක හරිද වැරදිද කියලා වෙනම හොයලා බලන්න ඕනේ. ඒක වෙනම දෙයක්. හැබැයි අපේ නම් පරණ නම් බනිනවා කියලා එකක් තමයි දැන් තියෙන්නේ. එතකොට සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලේ මේක ඒගොල්ලෝ ෆිසිකලි කළා. දැන් ඒගොල්ලෝ බැලුවේ මේ වී ගොවේ තැන. ඊළඟට මේ ඒගොල්ලෝ බැලුවා අපේ සහල් වර්ගවල තිබ්බ පෝෂණ ගුණය වැඩි. දැන් එනවනේ විටමින් A වලින් පොහොසත් රන් සහල්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ටැග්ලයින් එකේ. හැබැයි ඊට කලින් අපේ සහල් වර්ගවල තිබ්බ පෝෂණ ගුණය වැඩි නිසා අපේ කාය ශක්තිය අසාමාන්‍ය විදිහට වැඩි වෙලා තිබුණා. ඒක අසාමාන්‍ය එකක්. දැන් ඩෙන්ගු හැදුන රෝගීන්ගේ ඩෙන්ගු හොඳ කරන්න බැරුව යන මොහොතේ දසලබ විෂය ගන්නවා. එතකොට ඒක තාම පරීක්ෂණ මට්ටමේ තියෙන කොහොමද පට්ටිකාව වැඩි වෙන්නේ කියන එක හොයාගන්න. තාම මේක පරීක්ෂණ මට්ටමේ තියෙන. තාම ස්වාමීනි අපේ දේශීය වෙදකමේ මටු පිටින් තෙල් දාන්නේ. ඇතුලේ අස්ති පෑහෙන විදිය තාම හොයනද මන් තියෙන්නේ. මේකට තාම විසඳුම් හම්බෙලා නැහැ. ගොඩ දේවල් මේ විදිහට හොයනවා ඒක. ඒ කියන්නේ අපිට අපේ දේ කෙසේ වෙතත් ඒ අයට අපේ දේ වටිනවා. ඒකයි පොස්කොලවත් ටික අරන් ගියේ. ඒ නිසා ඒගොල්ලෝ බැලුවේ අපේ සහල් කර්මාන්තේ ඉඳන් මේක අඩපණ කරන්න. ඒක තමයි ඔබ ගිහිල්ලා බලන්න කඩුපොතින් පොඩ්ඩක් හැරිලා පාරියපල පාර දිගේ ඇල්ල හරහා අනුරාධපුරේ පැත්තට දෙවන තව වෙන කොහොම හරි ඒ වගේ පැත්තකට ගිහිල්ලා බලන්න වැව් කීයක් මැද්දෙන් පාර වැටිලාද කියලා. වාරි කර්මාන්තේ කාලින්ද මාගේ යුගේ ඉඳන් ගෙහුවා. මහාවංශ කියනකොට දුක හිතෙනවා. මෙච්චර දුරක් ගොවිතැන අරගෙන ආපු එකට ගොවි මහත්තුරුන්ට වඳින්න උනා. අද වේදිකාවෙන් බහලා යන්න කලින් මම කියනවා මෙච්චර දුරක් මේ පාරම්පරික වෙදකම අරගෙන ආවට ඔබතුමාලට වඳින්න උනා. මොකද වෙස්ටර්න් මෙඩිසින් වල තියෙන දේවල් මම නරකයි කියන්නේ. ඒ දේ අරන් මේ දේ අරන් අපි ගියොත් කවුරු නම් අපිව නවත්තන්නද? අපේ ජාතියට කරුමයක් තියෙනවා. අපේ කිව්ව ගමන් hina වෙන්න. මේ මැනිපියුලේෂන් එක තියෙන්නේ Facebook එක ඇතුලේ සහ සමාජ මාධ්‍ය ඇතුලේ. මම නැවත මේක කියන්නේ අශ්වය පැනලා ගියට පස්සේ ස්ථාලේ බලලා තේරුමක් නැති නිසා. ඕන කෙනෙකුට මේ අදහස බැහැර කරලා භෞතික සමාජය ඇතුලේ මේක කට වහන්න වැඩ කරන්න පුළුවන්. නමුත් මම හොඳටම දන්නවා සමාජ මාධ්‍ය ඇතුලේ මේ වෛරසය ක්‍රියාත්මකයි. ඒ නිසා ආදරණීය වෙද මහතුරුන්ට යෝජනාවක් කරනවා. ඔබ වෙනුවෙන් කතා කරන පිරිස නැහැ කියලා බය වෙන්න එපා. ඉන්නෝ. දැන් අපිටත් ඔය සමාජ මාධ්‍ය ඇතුලේ යම් බැටදී සිද්ධ වෙනවා. නමුත් ඉතින් කාල වචන, අකාල වචන, රළු වචන, මුදු වචන හැමදේම දරා ගන්න අපිට සාසුන් වහන්සේ උගන්වලා තියෙනවා. ඒ නිසා ඉවසනවා. ඔබත් ඉවසන්න. ඔකට අපිට ශ්‍රේෂ්ඨ ධර්මයක් තියෙනවා. ඉවසන්න. ඒකට අපේ ධර්මයෙන් අපිට අවසරය නැහැ කිසිම අනිකුත් ආගමකට ගරහන්න. ඒ නිසා ආගමික ආදරය සහජීවනය හදාගන්න. මේක අනිත් පරපුරට බලයෙන් උගන්වන්න බෑ. මම මේ මෑතකත් ඇහුව දහම් කරුණක් තිබුණා මේ බලෙන් සිල් ගන්න බෑ. බලෙන් සිල් ගත්තොත් කෙට්ටු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අදාළලා තියෙනවා. ඒ දහම් කරුණ කොහෙන් හරි හොයාගන්න. සිල් ගන්නවන්න බෑ බලෙන්. කළොත් කෙට්ටු වෙනවා. ඒතර මේවා බලෙන් දෙන්න බෑ. කෙනෙකුට බලෙන් මේ ශාස්ත්‍රය ඔබට දෙන්න බෑ. දැන් ශාස්ත්‍ර දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රවාදයේ උච්ඡේදවාදයේ. දැන් මම මේ මෑතක ප්‍රධාන නාලිකාවක මම කියන්නේ මොකද්ද කියලා. පොයේ දවසේ වැඩසටහනක මේ පැත්තේ කෙළවරක වාඩි කරලා තියෙනවා බටහිර වෛද්‍ය විද්‍යාවට අයිති කවුරු හරි වෛද්‍යවරයෙක්. මේ පැත්තේ කොටක වාඩි කරනවා වෙද මහත්තයෙක් හරි කවුරු හරි. මොනවා හරි යන්ත්‍ර මන්ත්‍ර දාන්න කවුරු හරි කෙනෙක්. මැද වැරලා ඉන්නවා අසුන් ගරගෙන ඉන්නවා පින්වත් ස්වාමීන් වහන්සේ නමයි. දැන් මේක හරියට එක කරුණක් ගැන ෆාමසි එක කෙනෙකුයි හાર્ඩ්වෙයාර් එක කෙනෙකුයි අතර වාදයක් වගේ. පැති දෙකක්. යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය ගැන
වෛද්‍යවරයෙක්ගෙන් ඇසීම සාමාන්‍ය සමීකරණයක් ගැන හරකෙකින් අහනවා වගේ. කොහොමද උත්තර දෙන්නේ? ඒ මනුස්සයා දන්න ශාස්ත්‍රය ගැන පාරම්පරික වෛද්‍යවරයෙක්ගෙන් හෝ අපි හිතමු යන්ත්‍රමන්ත්‍ර ශාස්ත්‍රඥ කෙනෙක් දන්න කෙනකින් අහන එක හාත්පසින්ම පරස්පරයි. එතකොට පොයේ දවසක නාලිකාවක මේ වගේ වැඩද වෙන්න ඕන. කවුරුරේ නාලිකාව කවුරුරේ දෙන්නවා ගිහින් ගියන්න. මේක නෙමෙයි මිනිස්සු කොටවන්න එපා. සාම්ප්‍රදායික දැනුමට අභියෝග කරන්න එපා. සාම්ප්‍රදායික දැනුම තිබිච්චාවේ ඒකේ ගුණදොස් හොයන්න මිනිස්සු යොදවන්න. කොටවන්න එපා. මම හරි අපහසුයෙන් බලගෙන මොකද ස්වාමීන් වහන්සේ මැද්දට වෙලා ඉන්නවා. මොකටද බුද්ධ චීවරයක් මේ විදිහට පාවිච්චි කරන්නේ? මොකටද පින්වත් ස්වාමීන් වහන්සේ මම මේ අසරණ කරන්නේ? උන්වහන්සේ අර පැත්තට කතා කළොත් මේ පැත්තෙන් බයිනවා. මේ පැත්තට කතා කළොත් අර පැත්තෙන් බයිනවා. දැන් මේ ටිකේ භික්ෂුන් වහන්සේලා මණින මේ බණුන් අහන බැලුම් මදි වෙලාද? ඔබන්දල කොච්චර අපහසුයෙන් මේ ටිකේ මේ කාර්යය කරගෙන ඉන්නේ? මං කියන්නේ රටේ මූලික හරපද්ධතියේ ගහන මෙහෙම රටක් වෙන නැති නැති. ඒ නිසා ඔබ තමුන්නාන්සලා මෙන්න මේව ගැන පොඩ්ඩක් හිතන්න. මේ සූක්ෂම පහර දීම අපිට තිබෙන මේ පොඩි දේ අනාගතේ අපිට අහිමි කරලා දායි. දැන් ඔය ගොඩවෙදකම කියන වචනේ ආවේ 1821 වගේ කාලෙදී. ඔය වචනේ කලින් තිබුණේ නැහැ. ගොඩයෝ කියන සංකල්පය ආවේ ඕක. ඒතර ගොඩවෙදකම් කරන්නේ ගොඩයෝගේ සංකල්පයෙන් හැදුවා. ඒක කෘත්‍රිමව නිර්මාණය කරපේ. ගොඩවෙදකම් කරලා බලන්නකෝ කියලා කියන්නේ ඒකයි. අපි එතෙන්ටම වැටුණා. අපි වෙතෙන්ම දැම්මනේ. ඉස්සර කැඳවීපු જાතිය කැඳවීලා දුබල ආවේ කියන සංකල්පය හැදුවේ සුදු. අපි එහෙම මහලොකුට කිරි දීපුවා නෙමෙයි. අපි දීවේ කැඳ. ඒකෙන් තමයි මේ උදේසන කාලේ හයිය පුරුෂ ශක්තිය මේ දේවල් ආවේ. දැන් මොකද ගොන් කිරි එකක් උදේම ගහලා බලනවා. දවසේම බත් කන්නේත් නැහැ. වෙන දෙයක් හැවෙන්නෙත් නැහැ. තියෙන දේ ඔක්කොම තියෙනවා. ඒ නිසා මම ඔබෙන් ආදරයෙන් ඉල්ලනවා මට ඇත්තම කතා කරගෙන ඉන්න තිබුණා හොඳයි. නමුත් මට වඩා මේ හෙළවදකම ගැන දන්න මේ ගැන තියෙන ශාස්ත්‍රීය දැනුම තියෙන පාරම්පරික දැනුම තියෙන විදග්ධ පිරිසක් මේ සමාවේ ඉන්නවා. මම ආවේ ඔබට අනුතර පාදලා දෙන්නයි. මම ආවේ ඇත්තටම බටහිර විද්‍යාව ගැන කියලා යන්නත් නෙවෙයි. ඒක මෙතන සුදුසු නෑ. නමුත් අපි මේ දෙක එකට කරගමු. මේ දෙක එකට ගෙනියමු. මොකද ස්වාමීන් වහන්සේ දැන් අපිට මේකෙන් නැති වෙලා ඉන්න බෑ. මොකද දැන් අපි පාවිච්චි කරන වාහනේ ඉඳන් අපි අඳුනේ ඉඳන් අපි බටහිරින් සපෝට් එක අරන් ඉවරයි. අපිට මේක කොන්ෆ්ලික්ට් එකකින් ගෙනියන්න බෑ. තව දෙයක් මම අන්තිම වතාවට කියලා යන්නම්. දරු පරම්පරාව භයානක සමාජයකට යන්නේ. මම ඒක ඇස්තකින් දකිනවා. දිනපතා දාස් ගානකට දරුවෝ දාස් ගානකට ගන්න ගුරුවරයෙක්ට මම ඒක ඇස්තකින් දකිනවා. ඒ අය වේගින් දේශීය දේවල් වලට වෛර කරන කාලෙක ඉන්නේ. ඒගොල්ලන්ට ඒකේ ත්‍රිල් එකක් තියෙනවා. කුමක්කෝ දේශීය පදනමක් ඇතිදෙකට දැන්නහම ඒකට හොඳයි කියන පිරිසක් බිහිවෙමින් ඉන්නවා. මේක තාම බරපතලයි. අපි තව දුරටත් ඇස් කම්පියගෙන හිටියොත් පාරේ ගහලා යන්න බැරි තරමකට මේක උඩුදුවනවා. ඒ නිසා ගෞරවනීය උපවාසීලාට තියෙනවා ගෞරවනීය වගකීමක්. මොකද උපවාසීලගේ චීවරයට ඇත්තටම වචනේ තමයි බයයි. චීවරයට බයයි. හරිනම් ගරු කරන්නේ මොන? ගරුත්වය කියන්නේ එකක් අපි හඳුනන්නේ බය කියන්නේ තව එකක්. දැන් උපවාසීලාව තියාගෙන ඉන්නේ කුමක් හෝ ඡන්ද පදනමක් හදාගන්නයි. මම මේ බය නැතුව කියන්නේ පක්ෂ විපක්ෂ ඕනෙක අහගෙන ඉපදෙන්නේ. දැන් උපවාසීලාව පාවිච්චි කරන්නේ කුමක් හෝ දෙයක කියන උපවාසීලා ඉදිරියට. කමක් නැහැ. හැබැයි පොරොන්දු ගන්න පොරොන්දු. අපි උදව් කරනවා ඔබට මෙන්න මේ වැඩේ කරපන් බලයෙන් පත්වට පස්සේ. බය නැතුව කියන්නේ. මොකද උපවාසයට බයයි.
ඒ නිසා දැන් වර්තමානයේ නායක කාර්යකාරීන් හෝ අතීත නායක කාර්යකාරීන් මේවා කිනම් හෝ කෙනෙක් මේ දෙයට දක්වන සහයෝගය ගැන අපි හෘදයාංගම සිහිපත් කරන අතරේ මේ කණ්ඩායම් වල ඉන්න දුර්ජනයන් ගැන හොයන්න කාලය ඇවිල්ලා තියෙනවා. දේශීය වෛද්‍ය විද්‍යාවේ මතු අනාගතයේ පැවැත්ම ගැන මීට වඩා හිතන්න කාලය ඇවිත් තියෙනවා. එහෙව් කාලයක මේ වගේ වැඩසටහන වාසනාවක්. ඒ වගේ දෙයකට මට කොළඹෙන් ලැබීම වාසනාවක්. මම මේ තකහණේ ආවේ. වැඩ ගොඩක් තියෙන දවසක්. මට ඇලක් තුන. ඉතින් ඒ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්න ඔබටත් මේක උදව් කරපු සියලු දෙනාටත් නිදුක් නිරෝගී චිර ජීවනයේ පතනවා. පින්වත් ඔබ වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මොකද ඔබ වහන්සේලාගේ නැතුව මේ රටට පැවැත්මක් නැහැ. ඔබ වහන්සේලාව ඩිලීට් කළොත් මේ රටේ ඉබේටම ඩිලීට් වෙලා යනවා. මේ රටේ පැවැත්ම තියෙන්නේ ඔබ වහන්සේලා මත. ඔබ වහන්සේලා ශක්තිමත් නැගී හිටියොත් අනිකුත් අපේ මෞලිකතුමන්ලට අනිකුත් පූජකතුමන්ලට මේ රටේ ඊටාම සුවසේ තමන්ගේ දේවල් කරගෙන ඉන්න ලැබෙනවා. අපිටත් ඕනේ දේ. අපිටත් ඕනේ ඒක. අපිටත් ඕන මේ රටේ සතුටින් ඉන්න. හැම මිනිහම සැනසුම් සුසුම් හෙලන්න. මේ රට මේ හැමෝටම බාරයි. මේ රටේ ජීවනාලිය, මේ රටේ අනාගත පරපුර, ඒ පරපුර සුවපත් කිරීමේ පාරදුර වගකීම් උරමත තියාගෙන ඉන්න හෙළ වෙදතුරන්ට නැවතත් සුභාශිංසනය පතනවා. ජීවක වෙදතුමාට පරීක්ෂණයක් දුන්න තක්ෂිලාවේ දිසාපාමොක් ඇතුළු කීවා කොටක් කොටක් පෙන්නලා ඒ කොන දක්වා ගෙයින් දෙපැත්තේ තියෙන හෝ ඔබ දකින ගස් කොළන් වලින් බෙහෙත් ඖෂධයක් නොවන දෙයක් ඇතනම් ඇවිත් කියන්නේ කව අසවල් ගස බෙහෙත් ඖෂධයක් නොවේ කියලා. ජීවක වෙදතුමා ඇවිත් කියන්නේ අදලුතුමනි එහෙම ගසක් මා දුටුවේ නැත. ඒ තමයි ජීවක වෙදතුමාගේ ටෙස්ට් එක. එක්සෑම් එක. ඒ කියන්නේ මේ රටේ කොයි රටේ වුණත් මේ ගහකොළ තමයි අපිව ජීවත් කරවන්නේ. ඔබ ගහකොළට ආදරය කරන්න. සියලු දෙනාට ජය වේවා. තිරුවන් සරණ පතමි. නිහඬ වෙන්න. දිනේෂ් මුතුගල එතුමාට අපි සුදී පිරිනමනවා. මෙම සංගමේ සභාපතිතුමාට අපි ආරාධනා කරනවා එතුමා වෙනුවෙන් එම හෙළ අභිමානී ඇගයුම් සම්මානය පිරිනැමීම සඳහා ආචාර්යවරයෙක් හැටියටත් රංගපෙළියෙක් හැටියටත් ඒ වගේම පශු වෛද්‍යවරයෙක් හැටියටත් චිත්‍රපට නිෂ්පාදකයෙකු හැටියට දිනේෂ් මුතුගල ආදරණීය ගුරුතුමා මේ රටට දැයට කරන